සුපිරි ඇප් එකක් අරන් ඇවිල්ලා දෙනවා ඔයගොල්ලන්ට data reward අරගන්න. ඉතින් පොඩි ගේම් එකක් සෙල්ලම් කරලා ඔයගොල්ලන්ට පුළුවන් data reward අරගන්න. ඉතින් reload data ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් අරගන්න පුළුවන් සෙල්ලම් කරලා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මුලින්ම මට හම්බෙච්ච එකක්. ඉතින් මම මේක 4 සැරයක් try කළා තමයි මට මේක හම්බුනේ. ඉතින් මේක තියෙන්නේ time challenge එකක්. ඉතින් ඒ time එක අපිට හම්බ වෙනවා. ඒ time එක ඇතුළතදී අපි game එක සෙල්ලම් කරලා win කරොත් අපිට spin එකක් හම්බ වෙනවා. ඉතින් ඒ spin එක කරකවුවට පස්සේ ඒ spin එක ඇතුළේ තියෙන data හෝ reward එක reload එකක් හරි තියෙනවා නම් ඒක අපිට අරගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මට හම්බෙච්ච එකක්. හරි guys, ඉතින් ඔයගොල්ලන්ට මේ බලාගන්න පුළුවන් ඉන්නේ මට හම්බෙච්ච GB 6ක් තමයි මට හම්බුනේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ දිනපතා මේක සෙල්ලම් කරලා ඔයගොල්ලන්ට data reward අරගන්න. ඉතින් මම මේක කරන විදිය ඔයගොල්ලන්ට step by step කියලා දෙන්නම්. ඉතින් වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න කියලා මතක් කරනවා. හරි guys, ඉතින් ඔයගොල්ලෝ මුලින්ම එන්න ඕන නැත්නම් මගේ YouTube channel එක ඇතුළට එන්න channel එකට ඇවිදින් මෙතන උඩ තියෙනවා ඉරිකෑලි .3 මෙන්න මේ .3 click කරන්න. මෙන්න මේක click කළා මෙතන තියෙනවා about channel කියලා. අන්නේ click කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මෙතෙන්ට යනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා URL එකක්. ඉතින් මෙන්න මේ URL එක ක්ලික් කරලා ඔයාලට site එක ඇතුළට එන්න පුළුවන්. ඉතින් මේ site එක ඇතුළට ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ. එහෙමත් නැත්නම් මම display එකේ දාන්නම්. ඔයාලා Google Chrome එකේ ඇවිදින් මෙන්න මේ URL එක හරියටම search කරන්න spellings වරද්දන්න නැතුව මේ site එක ඇතුළට ඇවිදින් මෙතන තියෙනවා download now කියලා. මෙන්න මෙතන touch කරන්න. මම ආයෙත් පෙන්නන්නම්. මෙතන තියෙනවා download now කියලා. ඉතින් මේක touch කරන්න. ඊට පස්සේ ඔයාලා මේ site එක register වෙන්න ඕනේ මුලින්ම. ඉතින් ඕගොල්ලන්ගේ නම්බර් එක මෙතනින් type කරන්න. ඉතින් මම මගේ නම්බර් එක මෙතනින් type කරගන්න. type කරගෙන guys මෙතන තියෙනවා send OTP කියලා. ඉතින් මේ click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ දුන්න නම්බර් එකට OTP එකක් එයි. ඉතින් ඒක හරියට මෙතනින් copy කරගෙන හරි බලාගෙන හරි හරියට මෙතන තියෙනවා enter OTP කියලා. ඉතින් මෙතනින් type කරගන්න. type කරගෙන මේ පල්ලෙහා තියෙනවා verify OTP කියලා. ඉතින් ඒක click කරන්න. ඒක මෙන්න මේ විදිහට click කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් මේක ටිකක් process වෙනවා. process වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් download කරගන්න. අපි ටිකක් බලාගෙන ඉමු. හරි guys, ඉතින් process වෙලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙතනින් තියෙනවා කොළ පාටින් download කියලා. මේක click කරලා ඔයාලට පුළුවන් මෙතනින් permission download enemy දීලා app එක download කරගෙන phone එකට install කරගන්න. ඉතින් මම දැන්ටම download කරලා තියෙන නිසා මම ඔයගොල්ලන්ට app එක open කරලා පෙන්නන්නම්. හරි guys, ඉතින් මෙන්න මේක තමයි app එක. ඉතින් මේ app එක මම මෙන්න මේ විදිහට open කරගන්නවා. ඉතින් ඔයා ඉස්සෙල්ලාම open කරගන්න කෙනෙක් නම් මෙතනින් වගේ number එක දාන්න තියෙනවා. ඒ කියන්නේ site එකේ register වෙච්ච number එක මෙතනින් type කරලා send කරන්න. එතකොට කෙලින්ම ආව app එක ඇතුළටත් log වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් normal game play කියලා එකක් තියෙනවා. අනිත් එක time challenge එකක් තියෙනවා. ඉතින් guys ඔයගොල්ලන්ට මම normal challenge එක පොඩ්ඩක් play කරලා පෙන්නන්නම්. ඉතින් පොඩි game එකක් තියෙන මෙන්න මේ වගේ. ඔයාලට ඉස්සෙල්ලාම පුරුදු වෙන්න පුළුවන් මේකේ මේ game එක play කරලා. ඉතින් මම මේකේ dark mode තියෙනවා මේකේ. theme එක මාරු කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට game එක සෙල්ලම් කරන්න තියෙන ඔයගොල්ලන්ට පට්ටම ලේසි. ඉතින් මේ game එක ඔයාලට time challenge එක play කරලා ඔයාලට පුළුවන් data reward තිනා ගන්න. ඉතින් මම ඒක දැන් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි guys, ඉතින් මේ තියෙන time challenge කියන එක මම touch කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට තප්පර 20ක් හම්බ වෙනවා. මේක ටක් ගාලා අපි තුන් පාරක් හම්බ වෙනවා අපිට ඒ time එක ඇතුළත. මේක කොහොමද play කරලා ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා spin කරන්න. මෙන්න මේ ස්පින් එක අපි දැන් කරකවල බලමු. ඉතින් මේකෙන් 3-4 සැරයක් වක් කරන්න. එතකොට ඔයාලට මේ අනිවාර්යෙන්ම ගිෆ්ට්ස් එකක් තිනා ගන්නම පුළුවන්. ඉතින් එක දිගට try කරන්න. ඉතින් මේක ඉතින් ඔයාලා මේකේ normal game play එකේ පොඩ්ඩක් practice කරලා ඔයාලට මේකේ map එකක් හම්බ වෙනවා. ඒකේ පොඩ්ඩක් levels වෙනස් වෙනවා time challenge එකේ. ඉතින් try කරලා බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට තිනා ගන්න තියෙන්නේ. ඉතින් ඒක
ස්පින් එක කරගෝලවට ඩෙට රිවෝඩ් එකක් හම්බුනාට පස්සේ ක්ලේම් කරගන්න වෙනවා. ඒක ක්ලේම් කරාට පස්සේ සාමාන්‍ය විනාඩි 10ක් 20ක් ඇතුළත අනිවාර්යෙන් ඔයාට රීලෝඩ් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට ඇවිල්ලා තියෙන එක්ක ඩේටා එක හෝ මේ රීලෝඩ් එක ඒ ගන්නවාට මේ වාගේ ඔයා දුන්න නම්බර් එකට හම්බෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කරලා බලන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න. එහෙනම් guys තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.